සුබ දවසක් ඔබ සැමට නැවතත් මගේ Breathe and Balance කියන නාලිකාව වෙත සාදරයෙන් පිළිගන්නවා. ඉතින් පහුගිය වැඩසටහන් දෙකේම අපි කතා කරේ ගොඩක් දෘෂ්ටි කෝණ ගැනනේ. ඒ කියන්නේ දෘෂ්ටි කෝණ වෙනස් කිරීම කර ගැනීම හරහා කොහොමද අපේ යථාර්ථය වෙනස් කරගන්නේ? මොන හේතු හින්දාද මේ දෘෂ්ටි කෝණ අපි හදාගන්නේ අපේ එක්ස්පීරියන්ස් එක නැත්නම් අත්දැකීම සඳහා? මොකද ඒ අත්දැකීම තියෙන්නේ අපේ අධ්‍යාත්මික ගමනට ඒක අවශ්‍ය හින්දා කියලා අපි ගොඩක් පැහැදිලි කිරීම කරා. ඒ වගේම කොහොමද මේ දෘෂ්ටි කෝණ වෙනස් කරගන්නේ? ඒ ආශ්‍රයෙන් අපේ යථාර්ථය, අපේ අත්දැකීම් වෙනස් කරගන්න කියන මේ හැම කාරණාවක්ම කතා කරා. ඉතින් ඔයගොල්ලන්ට ඒ වීඩියෝස් තාම දැකලා නැත්නම් මම ආරාධනා කරනවා මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් අද මම කතා කරන්නේ ඒකේ තව දුරටත් ටිකක් ගැඹුරට යන කාරණාවක් ගැන ඒ ආශ්‍රිතයෙන්. මොකද මේ දවස්වල මට ගොඩක්ම ලැබෙන්නේ ඒ ආශ්‍රිත පණිවුඩ කියන්නේ. මම විශ්වයත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා කියලා ඔයගොල්ලෝ ගොඩක් අය දන්නවා. මම ආධ්‍යාත්මික උපදේශකවරියක්. මම ඒ කියන්නේ චිකිත්සනය, මනෝචිකිත්සනය සහ ආධ්‍යාත්මික විවිධ ඒ කියන්නේ විශ්ව ශක්තිය හරහා පදනම් කරගෙන කරන යම් යම් ටෙක්නික්ස් ටූල්ස් එකතු කරලා තමයි මගේ ක්‍රමවේදය හදලා තියෙන්නේ. මම ක්ලයන්ට්ස්ලාත් එක්ක වැඩ කරනකොට සුවපත් කිරීම හරහා ඉතින් මට ගොඩාක් අපි කියන්නේ මැජිකල් එක්ස්පීරියන්සස් කියලා නේද කියන්නේ. සාමාන්‍ය සම්ප්‍රදායට පිට ගිය ගොඩක් ගැඹුරු සහ වෙනස්ම විදිහේ අත්දැකීම් මට ලැබෙනවා මේ ටූල්ස් එක අපි වැඩ කරද්දි සහ විශ්වයත් එක්ක අපි sannivedana කරද්දි. ඉතින් මම කැමතියි අද මේ ගැන පොඩ්ඩක් වැඩිදුර කතා කරන්න. මොකද මේ වෙන තාක්කල් මම හිතන්නේ මගේ channel එකේ මම ගොඩක් විවෘතව මේක ගැන සාමාන්‍යයෙන් කතා කරලා නැහැ. තාම මම ගමනේ මුල හරියනේ ඉන්නේ නේ. ගොඩක් දේවල් තව කතා කරන්න තියෙනවා. ඉතින් නමුත් මේ පහුගිය සතියේ වෙච්ච සිදුවීමක් ඉඳ මම හිතුවා හරි කාලය ඇවිල්ලා ඇති සමහර විට මට මේක ගැන කියන්නේ විවෘතව කතා කරන්න කියලා. ඉතින් මම පොඩ්ඩක් විස්තර කරන්නම් මොනවද මම ක්ලයන්ට්ස්ලාත් එක්ක ඒ කියන්නේ ගොඩක්ම ආධ්‍යාත්මික පැත්තෙන්, මනෝ ආධ්‍යාත්මික පැත්තෙන් කටයුතු කරද්දී කොහොමද මම කටයුතු කරන්නේ කියන එක. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට මං ගාවට එන්නේ මොනාම හරි සුවපත් කිරීමක් බලාපොරොත්තු වෙලානේ නේ. ඒ කියන්නේ ශාරීරිකව, මානසිකව, චිත්ත වේගය, ආධ්‍යාත්මිකව හැම පැත්තෙම හරිද රිලේෂන්ෂිප් ඒ කියන්නේ රිලේෂන්ෂිප් වල තියෙන ගැටලු, ආර්ථිකය හැම දෙයක්ම එකට එකතු වෙලා තමයි ගොඩක් කට්ටියට එක එක ගැටලු තියෙන්නේ. ඉතින් මොන ගැටලුව හරහා ආවත් අන්තිමට වෙන දේ එකයි. කියන්නේ අපේ අතුලාන්තය අභ්‍යන්තරයේ කරන වෙනස් වීම තමයි මෙතන වැදගත් වෙන්නේ. මොකද අභ්‍යන්තරයේ වැඩ කරන්නේ නැතුව අපි කියන ඉනර් වර්ක් කියලානේ. අභ්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන්නේ නැතුව ඒ කියන්නේ අපේ මනෝභාවය, අපේ චිත්ත වේග, අපේ අධ්‍යාත්මය තමයි මූලිකම තියෙන්නේ. මුල ගහක් ගත්තොත් ඒකේ මුල තියෙනනේ. ඉතින් අපි කොච්චර ගහේ මුදුනට, කොළවලට, පළතුරු වලට ට්‍රීට් කරාට වැඩක් නැහැ. රූට් එකට නැත්තම් මූලයටම ඒ ප්‍රශ්නේ ගැටලුව තියෙන තැනට ට්‍රීට් කරේ නැත්තම් නේද? ඉතින් අපි මගේ මනෝ ආධ්‍යාත්මික සූපත් කිරීම වලදීත් කරන්නේ ඔන්න ඕක. අපි අර භෞතික මට්ටමින් පල්ලෙහාට කියන ගැඹුරට ගිහිල්ලා අර මූලිකම කාරණාව අපි හොයාගෙන යනවා. ඉතින් ඒක ටිකක් කාලාන්තරයක් යනවා සහ කියන්නේ ගොඩක් ගැඹුරට යන ඕන කාරණාවක්. දවසින් දෙකකින් සෙෂන් එකෙන් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් මෙහෙම ඒ ගමන යනකොට මම හැමතිස්සෙම මගේ ක්ලයන්ට්ස්ට කියන එකක් තමයි ඔයගොල්ලෝ කැප වෙන්න ඕනේ ගමනට. හරිද? අර මැගි නූඩල්ස් කනවා වගේ යාමට මේක හොඳ කරගන්න ඕන සෙෂන්ස් දෙකෙන් හරි පහෙන් හරි කීයෙන් හරි එහෙම එකපාරට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අපි ගමනක් ජීවිත කාලයක්ම ගමනක් යන්න ඕන. අපි තනිවම හරි තව කෙනෙක්ගේ ආධාරයෙන් හරි කොයිම වෙතත් ඒක ජීවිතාන්තය දක්වා අපේ අවසාන අරමුණ කරා. ඒ කියන්නේ අපේ
සමහරු කියන්න පුළුවන් නිර්වාණය කියලා එක වචන පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි සංසාරයෙන් නික්ම යන දවස දක්වා අපිට යන්න තියෙන ගමනක් මේ සුවපත් වීම කියන එක. හරි සුවපත් වීම කියන්නේ මේ ශරීරයේ තියෙන ලෙඩක් හොඳ කරගන්න එක විතරක් නෙවෙයි. නැත්තම් මානසික ආබාධයක් හොඳ කරගන්න එක විතරක් නෙවෙයි. ඒ වෙන්නේ ඒ ආබාධය අපිට ඒ හෙල්ත් කන්ඩිෂන් එක කියන්නේ මානසික හරි ශාරීරික හරි ඒ පීඩනය එන්නේ අපේ ඇතුලේ තියෙන මේ සමබරතාවය කොහේ හරි නැති වෙලා හින්දානේ අපේ අභ්‍යන්තරයේ තියෙන යම්කිසි ගැටලුවක් නිසා. ඉතින් ඒක හොඳ කරගන්නේ නැතුව අභ්‍යන්තරය කරන්න තියෙන දේ කරන්නේ නැතුව මොනා කරත් අපිට වැඩක් නැහැ. බාහිර තියෙන දේ නිකන් අර පැනඩෝල් එකක් බීලා හිස රදේ වෙලාවට හොඳ කරගත්තට ඒක ආය එනවනේ නේද? ඒකේ හේතු මූලික හේතු කාරණේ හොයාගෙන ඒකට ට්‍රීට් කරේ නැත්නම් ආය එනවා වගේ අපේ ජීවිතයේ තියෙන ගැටලු අපිට නැවත නැවත එනවා අපේ අර අභ්‍යන්තරයේ තියෙන මූලික කාරණේ හොයාගෙන ගිහලා එතෙන්ට ට්‍රීට් කරේ නැත්තම්. හරිද? අර අපි කතාවට කියනනේ නේද? මොකද අර කොටියා කැලේ මාරු කරාට පුලි මාරු වෙන්නේ නැහැ වගේ කතාවක් කියනනේ. අන්න ඒ වගේ තමයි. ඉතින් මෙහෙම දැන් මගේ හොඳ ක්ලයන්ට්ස්ලා ඉන්නවා කියන දීර්ඝ කාලිනව මාත් එක්ක වැඩ කරන ගොඩාක් කැපවීමෙන්. ඉතින් ඒත් එක්ක වැඩ කරද්දි තමයි මට මේ වගේ ගොඩක් මැජිකල් සහ ගොඩක් ගැඹුරු අර මං කිව්වා වගේ හරි amazing experiences මේ මට ලැබෙන්නේ. ඒ වගේ ක්ලයන්ට්ස්ලාත් එක්ක වැඩ කරද්දි මොකද ඒ ක්ලයන්ට්ස්ලාත් එක්ක මමත් වැඩෙනවා නේ මගේ සූපත් වීමත් වෙනවා මගේ ක්ලයන්ට්ස්ලාගේ සූපත් වීමත් එක්කම ඒක අනුගාමීව යන දෙයක්. ඉතින් ඒක මම ගොඩක්ම කෘතවේදී වෙන දෙයක්. ඉතින් මගේ එක්තරා මේ වගේ මාත් එක්ක දැන් අවුරුද්දක් විතර වැඩ කරගෙන යන එක්තරා ගොඩාක් කැපවීමෙන් වැඩ කරන එක්තරා ක්ලයන්ට් කෙනෙක් හරහා තමයි මේ අත්දැකීම මට ගිය සතියේ ලැබුණේ. ඉතින් මම හිතුවා ඒක ඔයගොල්ලොත් එක්ක එකතු බෙදා හදා ගන්න ඕන කියලා. ඉතින් ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ දැනුවත් වීමට සහ සුවපත් වීම යන කාරණා දෙකට. මොකද ඔයගොල්ලන්ට මේක අහගෙන හිටියත් ඒක ඔයගොල්ලන්ගේ විඥාණයට ගියොත් ඒ සුවපත් වීම ඔයගොල්ලන්ගෙත් ඇක්ටිවේට් වෙනවා. හරිද? ඉතින් මොකද අපි අර වන්නස් කියන එක හරහා හරිද? අපි විශ්වයේ අපි ඔක්කොම සම්බන්ධ වෙලා ඉන්නේ මේ ඉන්ඩිවිජුවල්ස්ලා එක පුද්ගලයන් හැටියට අපිට වෙන වෙනම පෙනුනට. ඉතින් දැන් මම කතා කරනවා මොකක්ද උනේ කියලා. ඉතින් දැන් මගේ දැන් මේ සෙෂන්ස් වල වෙන එක දෙයක් තමයි ගොඩක්ම මේ ආධ්‍යාත්මික පැත්තට යනකොට ක්ලයන්ට් අපේ තියෙන විඥානයන් හරිද අපි මේකට ඉංග්‍රීසි වලින් කියන consciousness කියලා. ද මගේ සහ මම වැඩ කරන clientගේ සහ දිව්‍යමය විඥානය ඒ තුනම align වෙනවා. එක්තරා එක මට්ටමකට එනවා. හරිද? ගැළපෙන මට්ටමකට එනවා. ඒ කියන්නේ එක්කෙනෙක් මෙතන එක්කෙනෙක් මෙතන එහෙම නෑ. නැතුව ඒ කියන්නේ ඒක disharmonious කියලානේ කියන්නේ නැතුව harmonious state එකකට ගැළපෙන තත්වයකට සමාන්තර තත්වයකට එනවා. අන්න එහෙම ආපුහම තමයි ගොඩාක් ගැඹුරු පණිවුඩ අපිට විශ්වයෙන් දෙන්න ගන්න අපේ සූපත් වීම පාදක කරගෙන කියන්නේ ඒ වෙනුවෙන්. හරි. ඉතින් මේ මම කියන ක්ලයන්ට් උත් එයා පටන් ගන්නකොට ගොඩාක් ගිය අවුරුද්දේ මාත් එක්ක පටන් ගන්නකොට ගොඩාක් ශාරීරික ආබාධ තිබුණා. යට මානසික හැම පැත්තෙම චිත්ත වේගෙම ගොඩාක් හල තැනක හිටියේ කියන්නේ ගොඩක්ම අන්ධකාරය වගේ. ඉතින් මාත් එක්ක ටික ටික වැඩ කරගෙන එනකොට ටික ටික සූපත් වෙන්න ගත්තා. දැන් එයා ගොඩක්ම හොඳ තැනක ඉන්නේ. එයා කොහොමදත් අධ්‍යාත්මයට බර කෙනෙක්. නමුත් මේ සූපත් වීම හරහා එයාගේ අර ඇතුලේ තියෙන අර අපි කියන්නේ ඒ ට්‍රෝමා බොඩි එක එයා පොඩ ලිහිල් කරන්න ගත්තාම එයාට අර අධ්‍යාත්මයට තියෙන එයාගේ තියෙන කනෙක්ෂන් එකත් එන්න වැඩි වෙන්න ගත්තා. හරි. ඉතින් දැන් අද එයා ඇවිල්ලා තියෙනවා එක්තරා ස්ථානයකට. මට දැන් ඒ විශ්වයත් එක්ක පණිවිඩ මට එද්දි මට ඒක විෂන්ස් හැටියට පේනවා. යම් පණිවිඩ මට ඇහෙනවා. ඒ වගේ දේවල් වෙනවනේ නේද? ඒක එයාටත් සමාන්තරව අපේ කියන්නේ ටෙලිපති කියලා නේද? අන්න ඒ වගේ මට දැනෙන දේ එයාටත් දැනෙන. කියන්නේ සෙෂන්ස් වෙලාවට නෙවෙයි අතර මැදත් අපිට නිකන් ටෙලිපතිකලි අපිට කමියුනිකේට් කරන්න නැත්නම් සංවේදනය කරන්න පුළුවන් තැනට අපිට ඇවිල්ලා තියෙනවා ඒ සුවපත් වීම හරහා. ඒක හරි විශ්මජනකයි එක්තරා ආකාරයකට ගත්තා. මොකද සාම්ප්‍රදායිකව අපිට හැමදාම අත්දකින්න පුළුවන් දේවල් නෙවෙයිනේ නේද? මේක අර අපේ සංඛ්‍යානය වැඩි වෙන්න අපේ මානසික බලය වැඩි වෙනවා. අධ්‍යාත්මික බලය වැඩි වෙනවා. එතකොට තමයි මේ වගේ අත්දැකීම් අපිට ලැබෙන්නේ. ඉතින් කොහොම හරි දැන් මම මේ ක්ලයන්ට් එක්ක එදා වැඩ කරද්දී
අපි දැන් ඒ සෙෂන් එක පටන් ගන්නකොටම මට මේ එක්තරා විෂන් එකක් ආවා. අපි කියන්නේ ත්‍රිශූලය කියලා. ඔයගොල්ලෝ දන්නවනේ නේද? අර සමහර දෙවි දේවතාවෝ එහෙම අල්ලගෙන ඉන්න ත්‍රිශූල. ඉතින් මම ඊට පස්සේ අහුව මොකද්ද මේ ත්‍රිශූලයෙන් කියන්නේ කියලා. මට ඉංග්‍රීසියෙන් ඒක මේ ඇහුනේ Holy Trinity කියන එක. හරි. ඉතින් දැන් Holy Trinity කියන එක අපි ගොඩක්ම පුරුදු අර ක්‍රිස්තියානි ආගම හරහානේ අපිට ඔය වචනය ඇවිල්ලා තියෙන්නේ. දැන් බලන්න අපේ මනස බලන්නනේ අපිට අධ්‍යාත්මයෙන් හම්බෙන ඉහළ පණිවුඩ මනස අර්ථකථනය කරන හැටි. ඉතින් මමත් ඒක වැඩි හිතන්නේ නැතුව මම හිතුවා මොකද මම කියන්නේ චැනලින් කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ. හරිද? ඒ කියන්නේ විශ්වය හරහා සම්බන්ධ වෙලා ඒ process එකේ ක්‍රියාදාමයේ ඉන්නකොට මගේ අර left brain එක ඒ කියන්නේ අපි විශ්ලේෂණය කරන ඒ මනසේ කොටස ගොඩක් අඩු මට්ටමක තියෙන්නේ. අපි කියන්නේ intuitive mind එකෙම නැත්තම් අර අපි කියන්නේ ඉව කියලා හරි ආධ්‍යාත්මික ඒ මනස ඉහළින් තියෙන්නේ. හරි ඉතින් ඒ ආධ්‍යාත්මික මනසට ගොඩක් දැනෙනවා. ඒක knowing එකක් හැටියට. ඒ කියන්නේ ඒක විශ්ලේෂණය කරන්න logical faculty එකක් එකට ඕනේ. ඒක වහලා අරක තමයි විවෘත වෙලා උඩට එන්නේ. මොකද ඒකත් එක්ක තමයි විශ්වය ගනුදෙනු කරන්නේ. අපේ අර ඊගෝ මයින්ඩ් එක ඒ විශ්ලේෂණය කරන ලොජිකල් මනසත් එක්ක නෙමෙයි. හරිද? ඒක වහන්න ඕන අපි. ඒක වහන තරමට තමයි අපේ විශ්වයේ පණිවිඩ ගන්න. මොකද අපේ හදවත විවෘත වෙන්නත් ඕන, අධ්‍යාත්මය විවෘත වෙන්නත් ඕන. හරි. ඉතින් මේක ගැන මම තව වැඩිදුර පස්සේ කතා කරන්නම්. කොහොමද ඒක අපේ චක්‍ර එක එකතු වෙන්නේ වගේ ගොඩක් ඒක සංකීර්ණ ගැඹුරු කාරණා. නමුත් අද මට ඕනේ මේ අත්දැකීම ඔයගොල්ලන්ට එක බෙදා හදා ගන්න. ඉතින් දැන් හරි ත්‍රිශූලය දැක්කා. ඊට පස්සේ Holy Trinity කියන එක. ඉතින් මං හිතුවා මේ පුද්ගලයා ක්‍රිස්තියානි ආගමේ කෙනෙක් නේ. හරිද? මම බෞද්ධයා ක්‍රිස්තියානි. ඒකින්ද වෙන්නේ නැති කියලා මං ඒක වැඩිදුර ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ මට ජේසුතුමා මට පෙන්වන්න කරා. ඉතින් මං ඊට පස්සේ දැන් අපි මේ සෙෂන් එක කරන්න කලින් අපි කතා කර හිටියේ ධර්මය ගැන. ඒ කියන්නේ බෞද්ධ බුදුහාමුදුරන්ගේ ඒ ධර්ම දේශනා ගැන. මොකද මගේ ක්ලයන්ට් ඒවත් හරියට අහනවා. යා ක්‍රිස්තියානි වුණාට ඒ ධර්ම දේශනාත් අහනවා. මම බෞද්ධ වුණාට මේ ජේසුතුමා කිපස අනිත් ශාස්ත්‍රරුන්ගේ ඒවත් මම අහනවා. මොකද මම විශ්වාස කරන දේ තමයි ඒ කියන්නේ හැම ශාස්ත්‍රවේක්ම කියන්නේ ඒ කියන්නේ ඒ කියපු ඒ දේශනාවලින් අපිට ගතියුත්තක් තියෙනවා කියලා. ඉතින් මට ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මම අනිවාර්යෙන් ඒක ගන්නවා. ඉතින් ඒකට විවෘත මනසක් ඇත්තටම අපිට අවශ්‍යයි. හරි. ඉතින් ඒක අපිට අදාළ දෙයක්. කියන්නේ තමන් කැමති ආගම ධර්මය ආධ්‍යාත්මිකත්වය බාරගන්න එක ඒක අපේ මේ ස්වෛරීත්වයේ කොටසක් නෙනේ. මම කියන්නේ ඕගොල්ලෝ කිසිම කෙනෙකුට මම කරන දේ කරන්නවත් මම විශ්වාස කරන්න කියන එකවත් නෙමෙයි කියන්නේ. මේ අත්දැකීමක් කියන්නේ අපිට ලැබුණු තරා සුවිශේෂී අත්දැකීමක් බෙදා ගැනීම විතරයි මෙතන කරන්නේ. හරි. ඉතින් ඊට පස්සේ හරි මං හිතුවා එහෙනම් එයා ක්‍රිස්තියානි හින්දා වෙන්නේ නැති මට මේවා පේන්නේ කියලා. ඊට පස්සේ මට එකපාරටම ආව ඒ පණිවුඩය තමයි බුදුහාමුදුරෝ සහ ජේසුතුමා කියන්නේ මේ අපේ ආධ්‍යාත්මික ශාස්ත්‍රවරුන් නේද? ගොඩාක් අපි ඉහලින් පිළිගන්න ලෝකේ. ඉතින් මේ වගේම තව ශාස්ත්‍රවරු ගොඩක් ඉන්නවා. ඉතින් මට ආප පණිවුඩේ තමයි මේ ආධ්‍යාත්මික ශාස්ත්‍රවරුන් සහ ඒගොල්ලන්ගේ ඉගෙනීම් ඇවිල්ලා සමාන්තර යථාර්ථයන් කියලා අපි කියන්නේ parallel realities කියලා ඔයගොල්ලෝ අහලා ඇති ඉංග්‍රීසියෙන් නේද? සමාන්තර යන යථාර්ථයන් කියලා. දැන් මේ ඉගෙනීම මම කොහෙවත් අහලා තිබුණ එකක් නෙවෙයි. මෙච්චර කල් මම අධ්‍යාත්මය හදාරනවා, ගොඩාක් අයට හුම්කන් දීලා තියෙනවා. මටත් ඩිරෙක්ට් පණිවිඩ හම්බෙලා තියෙනවා. නමුත් මේක මට පළවෙනි වතාවට මට ශ්‍රවණය කරන්න සහ දැනගන්න ලැබුණේ කොයිම විදිහකින් හරි. ඒ කියන්නේ අධ්‍යාත්මික ශාස්ත්‍රවරුන් සහ එතුමන්ලා උගන්වන ඒ ඉගෙනුම් සමාන්තර යථාර්ථයන් කියලා. හරි. ඊට පස්සේ තමයි මට තේරුම් ගියේ කියන්නේ පස්සට ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කියන්නම් මොකද්ද දැක්කේ සෙෂන් එකේ වෙච්ච දේ කියලා. ඊට පස්සේ මම ඒකේ ඉන්ටර්ප්‍රිටේෂන් එක දෙන්නම්. මම තේරුම් ගත්ත එක ඊට පස්සෙවට. ඊට පස්සේ මට එක්තරා දැක්මක් අපි කියන විෂන් එකක් කියලා නේද? ඊට පස්සේ මට ඒ විෂන් එකකින් ඒ දර්ශනයකින් පෙන්වුම් කරේ මෙහෙම අපි අර මේ අපි කියන්නේ පැසේජ් වේස් කියලානේ සමාන්තරව යන නිකන් මේ හෝල්ස් වගේ පැසේජ් වේස් වගේ කිහිපයක්. එතනින් ඇත්තටම මට පෙන්වුම් කරේ ඒ අර මං කිව්වර සමාන්තර යථාර්ථයන් කියන එක. ඒ කියන්නේ අපිට මේ සමාන්තර යථාර්ථයන් කියන දේ
ඒ කියන්නේ හැම මොහොතෙම අපිට යථාර්ථයන් ගොඩක් තියෙනවා. ටයිම්ලයින්ස් ගොඩක් තියෙනවා. හරි. ඉතින් ඒ එකක් අපිට ඒ කියන්නේ අපේ සිතුවිලි හරහා, අපේ ඉන්ටෙන්ෂන් එක හරහා, චොයිස් එක හරහා තමයි අපි තෝරා ගන්නෙ. හරිද? ඒකට ගොඩක් දේවල් බලපානවා. නමුත් මේ අපි හිතන මේ යථාර්ථය මේ මම මේ දැන් ඉන්න මේ යථාර්ථය විතරක් නෙමෙයි ඇත්තටම තියෙන්නේ. තව ගොඩක් යථාර්ථයන් තියෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට දැන් මම මෙතන ඔයගොල්ලොත් එක්ක කතා කරනවානේ නේද මේ වීඩියෝ එක හරහා මේ වෙලාවේ මට කරන්න පුළුවන් තව 100 දෙයක් තියෙනවානේ මම මෙතන නැතුව මට වෙන දෙයක් මගේ යාළුවෙක් එක්ක කතා කරන්න. එහෙනම් එතකොට එතන අපිට හම්බ වෙන ඒ මම හදන යථාර්ථය වෙනස්. එතකොට මගේ ගමන අද දවසේ යන්නේ එතන හරහා. හරිද? දැන් ඕගොල්ලන්ට මේක අහන්නේ නැතුව ඕගොල්ලෝ වෙන දෙයක් කරන්න පුළුවන් මේ වෙලාවේනේ. එහෙනම් ඕගොල්ලන්ගේ යථාර්ථය වෙනස් වෙනන්න ඒ වගේ. හරි. ඉතින් මට ඊට පස්සේ පෙන්눔 කරා දැන් මම මේ පැසේජ් වේ එකකට නැත්තම් අපි අපි කියන කොරිඩෝවක් වගේ කියලා. හරි. එතකොට මේ එක කොරිඩෝස් ගොඩක් තියෙනවා දැන්. හරි. එතකොට මට නිකන් ඒක උඩින් වගේ පේන්නේ දැන් ඔක්කොම මට පේනවා මෙහෙම. මට අවශ්‍ය නම් ඕන කොරිඩෝ එකකට මට යන්න පුළුවන්. දැන් ඒකට ගියොත් මට ලැබෙන්නේ කොරිඩෝ එකේ තියෙන අත්දැකීම් ටික තමයි. හරි ඒ ඉගෙනුම් ටික ඒ අත්දැකීම් ටික මට තව වෙන කොරිඩෝ එකකට ගියාම ඒකේ වෙනම දෙයක් තියෙන්නේ. හරි නමුත් මේව සමාන්තර වශයෙන් තියෙන්නේ. හරි මට ඒකට ගිහිල්ලා ඒකත් එක්කම ජීවත් වෙන්න පුළුවන්. අන්න එතකොට මම කියනවා මගේ ජීවිතය මෙන්න මේ වගේ, මගේ අත්දැකීම මේ වගේ කියලා. මොකද අපි ඒකට හා වෙලා ඉන්නේ නේ. ඒක මගේ කරගෙන තියෙන්නේ නේ. නමුත් ආපස්සට ඇවිල්ලා අපිට ඒකකවත් කියන්නේ ඇලෙන්නේ වත් ගැටෙන්නේවත් නැතුව ආපස්සට ඇවිල්ලා ඔක්කොම මෙහෙම බලන්නත් පුළුවන්. ඒ අවස්ථාව අපිට තියෙනවා. නමුත් ඒකට අපි කියන අපේ මනස අධ්‍යාත්මය දියුණු කරන්න කොන්ෂස්නස් කියන එක විඥානය කියන එක ගොඩක් පරිණත වෙන්න ඕන. එක්ස්පෑන්ඩ් වෙන්න ඕන. හරි. ඉතින් ඒක අපි අර භාවනාව සහ මේ අභ්‍යන්තර කියන ඉනර්වර්ක් ඒ වගේ දේවල් හරහා තමයි ඒ අවයනස් එක අපිට ලැබෙන්නේ. හරි. ඉතින් ඒ ප්‍රඥාව වැඩි වෙන්නේ. එතකොට තමයි අපිට ඒ දේ කරන්න පුළුවන්. අපි කියන්නේ අර සමතේකටපත් වුණාම අපි සමාධිගත වෙනවා කියන්නේ අන්න එතනත් වෙන්නේ. ඔය දේම තමයි අපිට දැනට මේ ඉස්සරහා තියෙන දේට වඩා ගොඩක් දේවල් අපිට පේන්න ගන්නවා. අත්දකින්න ගන්නවා. හරි. ඉතින් ඒක තමයි මට ඒ දර්ශනින් පෙනුනේ. ඊට පස්සේ දැන් මේ මගේ අර ක්ලයන්ට්ටත් ඒ දේම දැන් අපි දෙන්නටම එකට පේනවා ඒ දේ. ඊට පස්සේ එයාට පෙන්නුණා ඒක නිකන් අර වටේට ඒ කියන්නේ කොරිඩෝස් වටේට මෙහෙම රවුමට තියෙන්නේ මැද නිකන් ලයිට් එකක් වගේ මට පෙනුනේ ඒ කොරිඩෝස් ඔක්කොම ඊට පස්සේ අර මේ අපි කියන්නේ දුම්රිය මාර්ග තියෙන්නේ ඒව මෙහෙම ගිහිල්ලා අර ඈතින් අපිට එකට එකතු වුණා වගේනේ පේන්නේ අන්න ඒ වගේ උඩ ආකාශයට ගිහිල්ලා මෙහෙම එකතු වෙනවා තමයි මට පෙනුනේ. ඒ කොරිඩෝස් ටික ඔක්කොම. ඉතින් මේ දෙකෙන්ම අපිට කෙරුණේ අර ඒක අන්තිමට යන එක ඩෙස්ටිනේෂන් එකක් තියෙනවා කියන එක. මේ කොයි පැරලල් රියැලිටි එකේ සමාන්තර යථාර්ථයක ගියත් අන්තිමට එකතු වෙන එක යථාර්ථයක් තියෙනවා කියන පණිවිඩය තමයි අපි දෙන්නටම ආවේ. පස්සේ අපි තව ටිකක් ඒක ගැඹුරට යන්න හදුවා. එතකොට අපිට කිව්වා මේක මේ කාබන් කොපියක් වගේ. කියන්නේ ඔරිජිනල් කොපි එකක කාබන් කොපි එකක් තමයි අපි මේ අත්විඳින්නේ කියන එක. ඉතින් අපිට හරි කුතුහලයක් ආවා මොකද්ද මේ කියන්නේ කියලා. පස්සේ අපි ඒක තවදුරටත් ගැඹුරට යනකොට මට පෙන්눔 කරේ ඒතර නිකන් ගෝලයක් වගේ එකක්. ඒකෙන් හැබැයි කිව්වේ පණිවුඩය ආවේ origin of origination කියන එක. හරි. ඉතින් ඒක සිංහලට පරිවර්තනය කරනවා නම් කියන්නේ මූලාරම්භයේත් මූලාරම්භය. ඒ කියන්නේ මූලාරම්භ වලට එන මූලාරම්භය. අපි කියන එක සෝස් කියලා. මම දන්නේ ඇත්තටම සිංහලෙන් ඒක කොහොමද කියන්නේ කියලා. නමුත් අපි විවිධ වචන ඒකට පාවිච්චි කරනවා නේද? ඒක God consciousness source එකේ the field එක නම් වල ඒ කියන්නේ පාරිභාෂිත වචන තියෙනවා ඉංග්‍රීසියෙන් නම් ගොඩක් සිංහලෙන් ඇත්තටම මට ඒකට හිතා ගන්න බෑ. නමුත් ඒක මූලාරම්භයක්. ඒ කියන්නේ හැම මූලාරම්භයකටම මුල තියෙන තව මූලාරම්භයක් තියෙනවා කියන එක. ඉතින් මට ඒ වෙලාවේ හිතුනේ ඇත්තටම අර බුදුහාමුදුරුවෝ කිව්වනේ ප්‍රශ්න කිහිපයක් අහන්න එපා කියලා. ඒන් එකක් වගේ තමයි කියන. මොකද ඊට එහාට යන්න බැරි එකක්. කියන්නේ අපේ මනස එච්චර අධ්‍යාත්මිකව වර්ධනය වෙලා නැහැනේ. නේද? ඒකින්ද. ඉතින් එතනින් නැවැත්තුවා. නමුත් ඒ හම්බ වෙච්ච පණිවිඩ ටිකම මට හිතුණා හරිම බැරටුම් සංකීර්ණ සහ ගොඩක් ඉන්ට්‍රෙස්ටිං පණිවුඩ කිහිපයක් කියලා. පස්සේ කොහොම හරි අපි සෙෂන් එක ඉවර කරා. දැන් ඒ සෙෂන් කියන්නේ අපිට මෙහෙම විශ්වය හරහා මෙහෙම ට්‍රාන්ස්මිෂන්ස් පණිවුඩ ලැබෙනකොට ඒක නිකන් පණිවුඩයක් විතරක් නෙමෙයි. හරිද? මේ අපි කරන ක්‍රියාවලිය හරහා ඒක ඇත්තටම අපේ සවිඥාණයට ඇවිල්ලා අපේ ශරීරයටම ගොනුගත වෙනවා. ඒකට අපි කියන ඉන්ටග්‍රේෂන්, රීකැලිබ්‍රේෂන් and ඉන්ටග්‍රේෂන් කියලා තමයි අපි ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒකට යම්කිසි කාලයක් ගත වෙනවා. මොකද අපිට තියෙන්නේ අර
ශරීරයක් නෙනේද? එතකොට භෞතික ශරීරයට ඒ අධ්‍යාත්මික ඒ සංඛ්‍යාන පතිත වෙලා ඒ වෙනස් වීම වෙන්න ටිකක් කල් යනවා. හරිද? නමුත් මේකේ තියෙන සුවිශේෂිකත් මේ කියන්නේ විශ්මය ජනකම කාරණය තමයි ඊට පස්සේ දැන් මේක වෙන හැම වෙලාවකම අපිට ට්‍රාන්ස්මිෂන් එකක් එන හැම වෙලාවකම විශ්වයෙන් පණිවිඩයක් මේ වගේ විවිධ පණිවිඩ එනකොට ඊට පස්සේ දවස් කිහිපෙදී හරිද මේ මොහොතේ ඉඳන් ඉස්සරහට දැන් අපි කාලය කියලා හිතන දෙයක් තියෙනව නේද ඒ කාලය හරහා මට හැමතිස්සෙම එනවා මේ ඒ ටීචින් එක ඒ අපිට උගන්වපු ඒ ඉගැන්වීම අපේ භෞතික මගේ භෞතික අ, යථාර්ථය මම අත්විඳින මේ යථාර්ථයෙන් ඉගෙන ගන්න මට අවස්ථා එනවා. හරිද? එක්කෝ වීඩියෝ එකක් දැකී එක්කෝ කාත් එක්ක හරි කතා කරනකොට නැත්නම් මොකක්ම හරි සිදුවීමක් කරහායි ගන්නපු දේ මට ප්‍රත්‍යක්ෂ වෙනවා. හරිද? මේ රියැලිටි එකේ ෆිසිකල් රියැලිටි එකේ භෞතික යථාර්ථයේ අධ්‍යාත්මිකව ඉගෙන ගත්ත දේ යථාර්ථයක් වෙනවා. අන්න ඒකට අවශ්‍ය අත්දැකීම් ටික මට භෞතික යථාර්ථයෙන් ලැබෙන්න ගන්නවා. අන්න ඒක තමයි මට ඇත්තටම මැජිකල් කියලා මට හිතෙනවා. තියරි ප්‍රැක්ටිකල් දෙකම අන්න ඒ වගේ සමාන්තරව යනවා. එහෙම තමයි මට විශ්වයෙන් ඉගෙනීම් ලැබෙන්නේ. හරි. ඉතින් සහ මගේ ක්ලයන්ට්ස්ලාට ඉතින් හරිම ඉන්ට්‍රෙස්ටිං ඒක අත්දකින්න. මොකද මේ හැම අත්දැකීමක් කරාම අපේ ප්‍රඥාව වැඩි වෙනවා සහ සුවපත් වීම ගොඩක් ගැඹුරින් සිදු වෙනවා. ඉතින් කොහොම හරි දැන් ඕක නෙමෙයි අවසානය. හරි දැන් ඕක ඔය ට්‍රාන්ස්මිෂන් එක හම්බුණා ඊට පස්සේ ඊළඟ දවසේ මගේ ඉන්දියාවේ ඉන්න ගොඩක් හොඳ යාළුවෙක් එක මම ටික දවසකට පස්සේ ආයෙ කතා කරන්න පටන් ගත්තම එයා දැන් පිල්ග්‍රිමේජ් එකක් කියන්නේ වන්දනාවේ ගිහිල්ලා එයාගේ දෙමව්පියන් එක්ක නැවත ඇවිල්ලා ඉතින් මාත් එක්ක කතා කරා මෙහෙම වුණා මේ තැන් බලන්න ගියා එහෙම කියලා අතර වාරේ මට පින්තූර වගේක් කිව්වා එහෙ ඉන්දියාවේ ගිය පළාත. ඉතින් ඒන් එක පින්තූරයක් තමයි ත්‍රිශූලය. අන්න දැක්ක නේද? අපි කියන ඩිවයින් බ්‍රෙඩ් ක්‍රම්ස් කියලා. ඒ කියන්නේ විශ්වයෙන් අපිට පණිවිඩ ලැබෙන්නේ පොඩි බ්‍රෙඩ් ක්‍රම්ස් වගේ. හරි? ඒ කියන්නේ අපි කියන පාන් කියලා සිංහලෙන් ඩිරෙක්ට් ට්‍රාන්ස්ලේෂන්. ඒ කියන්නේ පොඩි කැබලි වගේ තමයි අපිට ඒක දැනෙන්න ඉඩ හරින්න අපිට ඉගෙනුම් ලැබෙන ඔක්කොම එකපාර දෙන්නේ නැහැ මොකද අපේ මනසට ඒක ගෝචර වෙන්නේ නැති නිසා අච්චර කැපැසිටි ධාරිතාවක් නැහැ නේද අපිට ඉතින් ඒ කියන්නේ අධ්‍යාත්මික ධාරිතාව. ඉතින් කොහොම හරි ඒ ත්‍රිශූලය මම දැක්කම මට මේ කන්ෆර්මේෂන් එකක් තමයි මට හම්බ වෙච්ච ඒ ප්‍රත්‍යක්ෂ කිරීමක් ඒ හම්බ වෙච්ච පණිවිඩය කියලා මට අග්ගාල මගේ ක්ලයන්ට්ටත් ඇහුවා. ඉතින් අපිට හරි සතුටුයි. ඕක බොහොම බහුල කාරණා. ඒ කියන්නේ මට ඒ වගේ මෙසේජස් එද්දි ඊට පහුවෙලා ඒකට ප්‍රත්‍යක්ෂ වෙන කාරණා ගොඩක් එනවා. හරි. ඒකට තමයි අපි කියන්නේ law of attraction magnetize වෙනවා කියන්නේ ඒක. ඊට පස්සේ නමුත් මම ඒක එච්චරම දුරට හිතන්න ගියෙත් නැහැ. ඊට පස්සේ තමයි මට එකපාරටම ඊට පහුවෙනිදා අපි කියන්නේ මීටර වෙනවා කියලා නේද? එකපාරටම මට තේරුනේ මේ ත්‍රිශූලයෙන් ඇත්තටම මට පෙන්눔 කරේ ශිව දෙවියෝ කියන එක. මොකද මම ශිව දෙවියන්ටත් ගොඩක් ගරු කරනවා සහ මගේ එක්තරා ගයිඩ් කෙනෙක් හැටියට ශිව දෙවියන් ඉන්නවා මාත් එක්ක. ඉතින් මට පුදුම හිතුණා අනේ දෙවියනේ මෙච්චර කාලේ කියන්නේ මම ශිව දෙවියොත් එක්ක මේ කියන්නේ ගනුදෙනු කරාත් ඇයි මට මේක ඒ වෙලාවේ තේරුන්නේ නැත්තේ? මොකද මගේ මනස ඊගෝ මයින්ඩ් එක ඉන්ටර්ෆියර් කරානේ නේද? එතෙන්ට ආවෙ හින්දා මට ඒක තේරුන්නේ නැහැ. නමුත් බලන්න මේ දේවතා බලයෙන් මේ විශ්ව ශක්තියෙන් මට තේරුම් කරපු හැටි මට ඒ වෙල තේරුම් ගන්න බැරි දේ මට තේරුම් ගියා. ඊට පස්සේ මට එකපාරටම තේරුණා හෝලි ට්‍රිනිටි කියලා මට කිව්වේ බුදුහාමුදුරුවෝ ජේසුතුමා සහ ශිව දෙවියෝ කියන ඒ තුන් දෙනා ගැන තමයි මට හෝලි ට්‍රිනිටි කියලා කිව්වේ. එතකොට ඒක අර අනිත් ඊට පස්සේ හම්බෙච්ච පණිවිඩයත් එක්ක සම්බන්ධ වෙන ඕගලන්ට තේරෙන්නේ නැති නේ. ඒ කියන්නේ parallel realities ඒ කියන්නේ හැම අධ්‍යාත්මික ශාස්ත්‍රූරයෙක්ම සහ ඒගොල්ලෝ කියලා දෙන ඒ අධ්‍යාත්මික කාරණා ඔක්කොම අපිට parallel realities නැත්නම් සමාන්තර යථාර්ථ හා සමානයි කියන එක. හරි. එතකොට මේ තුන් දෙනා ගැන විතරක් නෙවෙයි කියන්නේ ඒක ටිකක් ඊට ගැඹුරින් අපි කල්පනා කරන්න ඕන. නමුත් මගේ කොන්ෂස්නස් එක හරහානේ ඊට පස්සේ මට තේරුනේ මම දැන් මාස 2-3ක ඉඳලා එක්තරා මේ මම එක මේ සෝන් එක දාන්නම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ එක්තරා මන්ත්‍රයක් වගේ දෙයක් ඒක ලස්සනට ගායනය කරනවා. ඒක මම දිගටම අහගෙන ඒක කියන්නේ බුදුහාමුදුරුවෝ ජේසුතුමා සහ ශිව කියන තුන් දෙනාම ඒ කියන්නේ
මේ කොන්ෂස්නස් එකක් හැටියට එකයි කියන එක තමයි ඒකේ කියවෙන්නේ. හරි ඉතින් ඕක මගේ සවිඥාණයකට ඇවිල්ලා ඒක එක්ස්පෑන්ඩ් වෙලා අර විශ්වයෙන් මට මේ පණිවිඩය ආව හැටි තමයි ගිය සතියේත් ඒක හරි ලස්සන ඇත්තට මේක තේරුම් ගත්තාම මම හිතනවා මේ පුළුවන් ආකාරයට ඔයගලන්ට එක බෙදා හදාගෙන ඉදී ඔයගලන්ට ඒකේ ඒ රසය ඇත්තට මේ තියෙන සේක්‍රඩ්නස් පූජනීය බව ඔයගලන්ට දිව්‍යමය රසය ඔයගලන්ට ලැබෙන්න කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ මොකද ඒක හරිම අත්දැකීමක් හරි ඉතින් මේ මාස ගාණක් ඇතුළත ඒ කියන්නේ අද වෙනකොට මට ඒ සවිඥානිකත්වය ඒ ඒක ලැබිලා තියෙනවා හරි ඒ ලැබුණු ආකාරය තමයි මම ඕගොල්ලන්ට බෙදා හදා ගත්තේ. ඉතින් ඒකෙන් මට තේරුණේ හරි නැවත වතාවක් කියනවා නම් ඒ ඔක්කොම අපි මේ අද ලෝකේ දැන් අපි මෙතන මේ අවස්ථාවේ මිනිස්සෙක් ඇටියට මේ ආත්මේ බෞද්ධ වෙන්න පුළුවන්, කතෝලික වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන් ඕන ආගමක වෙන්න පුළුවන්. හරි දැන් අපි මේ ඔක්කොම බදාගෙන මේක විතරයි හරි කියලා නේද ලෝකේ ගිනි තියනවනේ නේ. නමුත් මේ පණිවිඩයෙන් මේ ඉගැනීමෙන් ඇත්තටම අපිට කියන්නේ අපි ඔක්කොමලා මේ ආගමික ශාස්ත්‍රවරුන් හැමෝගෙම ඉගෙනගෙන තියෙනවා. ඒ හැමෝම ෆලෝ කරලා තියෙනවා. මොකද මේ සමාන්තර යථාර්ථයන් වල අපි ඉන්න හින්දා. සහ සමාන්තර යථාර්ථයන් නැතත් අපි ආත්ම ගානක හරිද මේ ශාස්ත්‍රවරු හැමෝම එකම ඉඳලා තියෙනවා. හරිද? ඒ අවස්ථාව තියෙනවා නේද? ඒ අවස්ථාවන් වලටත් තමයි අපි කියන්නේ මේ පැරලල් රියැලිටිස් කියලා එක්තරා ආකාරයකින් කියනවා පොසිබිලිටි ඒවා. හරි ඉතින් ඒකින්ද අපි ඒක විතරක් හරි පණිවිඩයක් හැටියට ගත්තොත් මං හිතන්නේ අපේ ජීවිත තවත් ගොඩක් පූජනීය තැනකට අපිට ගෙනියන්න පුළුවන් අපේ මනස සහ අපේ සවිඥානිකත්වය නැත්නම් විඥානයේ පෘතුල වෙන්න, ඒ කියන්නේ එක්ස්පෑන්ඩ් වෙන්න අපි ඉඩ දෙනවා. ඒක මතක තියාගත්තොත් අපි මේ ඔක්කොම සමාන්තරව යන පාරවල් නමුත් කවදා හරි එක තැනක එකතු වෙනවා කියන එක. හරි. ඉතින් අපිට හැමෝගෙම ඉගෙන ගන්න දේවල් තියෙන හැම ශාස්ත්‍රවරුන්ගෙම අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ නැතත් අපිට මේ හැම යථාර්ථයක්ම ඇත්තටම ටච් කරන්න පුළුවන් කනෙක්ට් වෙන්න පුළුවන් අපේ දියුණුව හරහා අපේ ප්‍රඥාව වැඩි දියුණු කරගන්න. ඉතින් මේක හරිම මම හිතනවා ඕගොල්ලන්ට අත්දැකීම මං හරහා පොඩ්ඩක් හරි ඕගොල්ලන්ගේ ජීවිතේට සහ ඕගොල්ලන්ගේ කොන්ෂස්නස් එකට ඕගොල්ලන්ගේ ආධ්‍යාත්මික ඒ ගමනට ඇත්තටම පොඩි රුකුලක් වෙයි කියලා පොඩි හරි රුකුලක් වෙන්න කියලා මම ඇත්තටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඕගොල්ලන්ට හිතෙන්නේ මොනවද මම මේ බෙදා හදාගත්ත දේවල් ගැන කියලා පොඩි කමෙන්ට් එකක් දාන්න නැත්නම් ඕගොල්ලන්ට කෙලින්ම මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඔක්කොම මම ඩීටේල්ස් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට හිතනවා නම් මේකෙන් ඇත්තටම වැදගත් දෙයක් තියෙනවා කියලා ප්ලීස් ෂෙයා කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. හරි ඉතින් මම තව රසවත් මේ වගේ මගේ අත්දැකීම් ඉස්සරහට ඔයගොල්ලන්ට බෙදා හදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.